සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසෙත් අපි මාවතට එලියක් ආශිර්වාද වචනය සමගයි මේ මුණ ගැහිලා ඉන්නේ. ශුද්ධ බයිබලයේ ගීතාවලියේ 3 වන පරිච්ඡේදයේ 4 සහ 5 වන පද. ස්වාමීන්ට මාගේ ශබ්දයෙන් හඬගසමි. උන්වහන්සේ Tamanගේ ශුද්ධ කන්දේ සිට මට උත්තර දෙනසේක. මම වැතිරේ නිදාගතිමි. මම පිබිදුනෙමි. ස්මක් නිසාද ස්වාමින් වහන්සේ මා දරනසේක. දාවිත්තුමා තම පුත්‍රයා වූ අබ්සලොම්ගෙන් පලා යන අතිශය අසීරු කාලයේදී ඔහුගේ ජීවිතය අනතුරේ තිබුණත් ඔහුගේ හදවත තුල තිබුණේ බියක් නෙමේ, දෙවියන් වහන්සේ කෙරෙහි ඇති අධික විශ්වාසය. ස්වාමීන්ට මාගේ ශබ්දයෙන් හඬගසමි. දාවිත් තම වේදනාව හදවත තුල සංගවාගෙන හිටියේ නෑ. ඔහු දෙවියන් වහන්සේට කෑ ගැසුවා, යාඥා කෙරුවා. ප්‍රශ්න ආවම අපි ගොඩාක් වෙලාවට මිනිස්සු වෙතට යනවා. නමුත් අපි මුලින්ම යන්න අවශ්‍ය වන්නේ දෙවියන් වහන්සේ වෙතට. මොකද යාඥාව කියන්නේ අපේ ආගමික වගකීමක් විතරක් නෙමෙයි. පියා සමග කරන සංවාදයක්. දෙවියන් වහන්සේ අපේ කඳුළු සුසුම් හදවත අසනවා. උන්වහන්සේ ඒවට පිළිතුරු සූදානම් කරනවා. යාඥාවෙන් සටනක් ආරම්භ වුණත් දෙවියන් වහන්සේගේ පිළිතුරකින් තමයි ඒක අවසන් වෙන්නේ. උන්වහන්සේ Tamanගේ ශුද්ධ කන්දේ සිට මට උත්තර දෙනසේක. ශුද්ධ කන්ද දෙවියන් වහන්සේගේ පාලනය, ආධිපත්‍ය, ශුද්ධ බව. දාවිද්ගේ තත්වයේ බිඳ වැටිලා තිබුණත් සිංහාසනේ ඉන්න දෙවියන් වහන්සේ කිසි දවසක සෙලවෙන්නේ නැහැ. අපගේ තත්වයන් එදිනෙදා වෙනස් වෙන්න පුළුවන්, හැඟීම් වෙනස් වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේගේ බලය, පොරොන්දුව, විශ්වාසවන්තකම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. දාවිද් කියනවා මම වැතිර නිදාගතිමි. ඉතාමත් ගැඹුරු ප්‍රකාශයක්. සතුරෝ දසදහස් ගණන් සිටින කොටත් දාවිද්ට වැතිරිලා නිදා ගන්න පුළුවන් වුණා. ඇයි ඒ? මොකද ඔහුගේ ආරක්ෂාව වුණේ හමුදාවක් නෙමේ, දෙවියන් වහන්සේ. අද බොහෝ දෙනෙකුට නිවසක් තිබුණට නිදා ගන්න බෑ. මුදල් තිබුණට සමාදානයක් නැහැ. නමුත් දෙවියන් වහන්සේ දෙන සමාදානෙ කවදාවත් තත්වයන් මත රඳා පවතින්නේ නැහැ. දාවිද් කියනවා මම පිබිදුනෙමි. මේක සාමාන්‍ය දෙයක් ලෙස ඔහු සලකන්නේ නැහැ. මොකද අපි දන්නේ නැහැ රාත්‍රියේ නිදාගත්තම උදෑසන මොන ආකාරයේ තත්වයක් තියෙයිද කියලා. නමුත් අපේ පිබිදීම පවා දෙවියන් වහන්සේගේ කරුණාවක් ලෙසයි දාවිද් දකින්නේ. අපිට හැම උදෑසනකම ඇස් විවෘත කරන්නට ස්වාමින් වහන්සේ අපිට දෙන්නේ පුදුම කරුණාවක්, අනුග්‍රහයක්. අද අපි ජීවත් වන්නෙම උන්වහන්සේගේ ඒ දයාව, කරුණාව නිසා. මක් නිසාද දෙවියන් වහන්සේ මා දරනසේක. දාවිත් නිදාගත්තේ, පිබිදුනේ, නැවත නැගිටුනේ ස්වාමින් වහන්සේ ඔහුව දරාගෙන සිටින නිසා. අද අපටත් මේ ආරක්ෂාව තියෙනවා, මේ ශක්තිය තියෙනවා, වැටිලා නිදාගන්න පුළුවන් නිදහස්කම තියෙනවා, පිබිදීම තියෙනවා. අපිට ශක්තිය නැති දවස් වගේ අපිට දැනුණත් දෙවියන් වහන්සේ අපිට දුර්වලෙක් වෙන්න දෙන්නේ නැතුව අපිව රඳවගෙන යනවා. ප්‍රශ්නයක් පැමුණාම අපි මුලින්ම යාඥා කරන්න ඕනේ. දෙවියන් වහන්සේ සෑම යාඥාවක්ම අසනවා. පිළිතුරු උන්වහන්සේ කාලයට අනුව අපිට නිදාස් කරනවා. සැබෑ සමාදානයක් ලැබෙන්නේ තත්වය වෙනස් වූ විට නෙවෙයි, දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ විටයි. සෑම උදෑසනකම උන්වහන්සේගෙන් ලැබෙන අලුත් කරුණාව ඒකට අපට තියෙන හොඳම සාක්ෂියක්. අද දක්වා අපි මේ රැඳී සිටින්නේ අපේ ශක්තියෙන්, අපේ බලයෙන් නෙවෙයි, ස්වාමින් වහන්සේ ඔබවත් මාවත් දරාගෙන යන නිසා. අපි යාඥා කරමු. ස්වාමීනි, ප්‍රශ්න සහ බිය මැදදී ඔබ වෙත හඬ ගැසීමට අපට උගන්වන්න, ශක්තිය දෙන්න. අද අපගේ යාඥාව අසන බව විශ්වාස කිරීමටත්, ඔබ අපිව දරාගෙන සිටින බව දැන සමාදානයෙන් ජීවත් වීමටත් කරුණාව ලබා දෙන්න. මගේ දෙවි පියාණනේ, ජීවිතයේ සෑම දවසක්ම අලුත් උදෑසනක් ඔබේ කරුණාවෙන් පිරුණු, දයාවේ ත්‍යාගයෙන් පිරුණු ඒ අලංකාර දවසක් වෙන්න මට උපකාර කරන්න. ස්වාමිනී, අපට ශක්තිය දෙන්න. ඔබ වහන්සේ දෙස පමණක් බලාගෙන යන්න. ස්වාමිනී, ඔබට යටත් වෙනවා, බාර වෙනවා. යේසුස් වහන්සේගේම නාමයෙන්.